සුබ දවසක් කියලා මුලින්ම පිළිගන්නවා යක්කුල රාවණා channel එකට. ඉතින් යක්කුල රාවණා channel එකේ දැනට අවුරුදු 5ක් තිස්සේ ගොඩක් කට්ටිය ඉල්ලපු වීඩියෝ එකක් තමයි මේක. ඒකට හේතුව තමයි ගොඩක් අය කියන දෙයක් තමයි මංගාව පැරණි මුදල් නෝට්ටු තියෙනවා, පැරණි කාසි වර්ග තියෙනවා. ඒ දේවල් හරි විදිහට අපිට විකුණ ගන්න කෙනෙක් ඉන්නවද? ඔය කියන වගේ බයස්ලා ඉන්නවද කියලා ගොඩාක් අය අහලා තිබුණා. වෙනදා නැති එකක් මේ වීඩියෝ එකේ තියෙනවා. ඒක තමයි මේ BC collection කියලා නම්බර් එකක් දාලා තියෙනව නේද? හරි. ඒ නම්බර් එක මොකක්ද කියලා අපි කතා බහ කරමු. ඒ වගේම තමයි මේ තිරේ දිස් වෙන මේ වීඩියෝ එකේ යන කාසි වර්ග වගේම මේ වීඩියෝ එකේ නෝට්ටු වර්ගයක් තියෙනවා. ඒවා එකින් එක ඔබට බලන්න පුළුවන්. මේ තියෙන නෝට්ටු වර්ග ඔබ අඳුරනවද? ඔබ ගාව තියෙනවද? මේ කාසි වර්ග ඔබ අඳුරනවද? ඒවා ඔබ ළඟ තියෙනවද කියලා ටිකක් හොඳට කල්පනා කරන ගමන් මේ වීඩියෝ එක බලන්න. මේකේ ගොඩාක් දුර්ලභ කාසි වර්ග නෙවෙයි තියෙන්නේ. ඔබට සාමාන්‍යයෙන් ඉදිරියදා ජීවිතයේදී දකින්න ලැබෙන ගොඩක් මස්ස කාසි පවා මේකේ තියෙනවා. ඒ වගේම තමයි මේ මුදල් නෝට්ටු ගත්තොත් එහෙම මුදල් නෝට්ටුත් බලන්න එච්චර ලොකුවටම හොයාගන්න අමාරු දේවල් නෙවෙයි තියෙන්නේ. මේ රුපියල් 100 එහෙම බලන්න වැඩිපුර අපේ ගාව තියෙන දේවල් නේද? හරි. දැන් ඔබට ප්‍රශ්නයක් එන්න පුළුවන් කොහොමද අපි මේ දේවල් විකුණගන්නේ කාටද මේක දෙන්නේ කියලා. ඉතින් ලංකාවේ කාසි වර්ග මේ නෝට්ටු වර්ග එකතු කරන අය ඉන්නවා. ඉතින් ඒ අය තමයි කලෙක්ෂන් එකතු කරන අය. ඒ කියන්නේ කලෙක්ෂන් හදනවා. විනෝදාංශයක් විදිහට ඔවුන් ඒ දේවල් මිලදී අරගෙන තමන්ගේ විනෝදාංශය සඳහා මේ දේවල් එකතු කරනවා. ඉතින් ඔබට පුළුවන් ඔබට මේ දේවල් ඔබගේ ළඟ තියෙනවා නම් ඒවා මුදල් බවට පරිවර්තනය කරගන්න මේ කියන BC collection කියන මේ ආයතනයට කතා කරන්න පුළුවන්. ඒ ආයතනයේ ඕනම වෙලාවක ඔබගෙන් එන දුරකථන හැමතුමක් ආන්සර් කරලා ඔබත් එක්ක කතා බහ කරලා මේ දේවල් ඔබගේ ළඟ තියෙන මොනවද කියලා ඔබට WhatsApp හරහා ඕනව සම්බන්ධ කරගන්න පුළුවන්. ඔබට සාමාන්‍ය normal දුරකථනයක් කරහා සම්බන්ධ කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔවුන් එක්ක කතා බහ කරන්න. ඉතින් කතා බහ කරනකොට බලන්න මෙතන මහා ලොකු දේවල් නැහැ. එදිනදා අපේ ගෙවල් වල තියෙන කාසි වර්ග තමයි පේන්න තියෙන්නේ. එතකොට මේ කාසි ඔවුන් හොඳ වටිනාකමක් දීලා මොකද ඒ අයට මේ වීඩියෝ එකේ තියෙන දේවල් විතරයි අවශ්‍ය කරන්නේ. එතකොට මේ වීඩියෝ එකේ තියෙන දේවල් වලට අමතරව දෙකක් ඔබ ළඟ තියෙනවා. ඒතකොට ඒකට මොකද කරන්නේ අපි? හරි. හොඳ ප්‍රශ්නයක්. ඒ දේවල් ඔබට පුළුවන් පින්තූරයක් අරගෙන මේ WhatsApp නම්බර් එකට දාලා ඔවුන්ගෙන් අහන්න පුළුවන් මේ වගේ දේවල් ඔබ මිලදී ගන්නවද කියලා. සමහරක් විට ඒ වගේ දේවල් මිලදී ගන්න පුළුවන්. මොකද මෙතන නැති මේ වීඩියෝ එකේ නැති ගොඩක් කාසි වර්ග නෝට්ටු වර්ග ඔවුන් මිලදී ගන්නවා. හරි විදිහට හරි වටිනාකමක් දීලා ගොඩක් වෙලාවට ලංකාවේ අඩුවෙන් මිලදී ගන්න ආයතන වගේම ගොඩක් තැන්වල ඔබ දන්නවා වීඩියෝ ඕන තරම් YouTube එකේ තියෙනවා. වැඩි මිලට ගන්නවා, අදම දෙනවා. ඔය වගේ කතන්දර ගොඩාක් ඒවා තියෙනවා. හැබැයි අද වෙනකම් මිලදී ගත්ත කෙනෙකුත් නැහැ. ඔය කියනවාගේ ගොඩක් ලොකු රැවටීමක් තමයි කරේ නේද? හැබැයි මේ BC collection කියන ආයතනයට කතා කරොත් එහෙම ඔබට පුළුවන් පැහැදිලි විදියට ඔවුන් එක්ක හොඳින් කතා බහ කරලා මේ කාසිවල තියෙන ඉතිහාසය පිළිබඳව සහ ඔබට දැනුම අවශ්‍ය කරනවා නම් ඔවුන් එක්ක කතා බහ කරන්න. සමහරක් විට ඔබට නිදහසේ කතා කරලා ඔහුගේ තියෙන දැනුම ඔබට ෂෙයා කරගන්න පුළුවන් වෙයි. ඒ වගේම තමයි ඔබට වැදගත් වෙන දෙයක් තමයි මේ කියන මුදල් නෝට්ටු ගුණගන්නේ කොහොමද කියන එක නේද? ඔවුන් එක්ක කතා බහ කරන්න ඔවුන් හරි වටිනාකමක් හරි විදිහට දෙයි. මොකද ඔවුන් දන්නවා ඒ වගේ තියෙන වටිනාකම ඔහුට ඒක ගොඩක් වටිනවා. ඉතින් ඒක නිසා ඔහුගේ කලෙක්ෂන් එකට මේ කාසිය මේ නෝට්ටුව වැදගත් වෙනවා නම් අනිවාර්යයෙන්ම කයි. ඉතින් ඔවුන් එක කතා බහ කරලා බලන්න. මොකද යක්කුල රාවණා අපි ඔහුව රෙකමන්ඩ් කරන්නේ ඔහුත් එක්ක අපි කතා බහ කරා ගොඩක්. ඔහු කියන දෙයක් තමයි ලංකාවේ මේ තියෙන කාසියක් වෙන්න පුළුවන්, නෝට්ටුවක් වෙන්න පුළුවන්. මේ දේවල් හරි වටිනාකමක් මිනිස්සු මේකට දෙන්නේ නැහැ. මේ දේවල් විනාශ වෙලා යනවා. ඉතින් ඒක නිසා පුළුවන් විදිහකට මගේ තියෙන ඒ ශක්තියෙන් මම මේ දේවල් එකතු කරනවා. මොකද මගේ ආසාවක් තියෙනවා දවසකදී මේ වගේ තැනක් නිර්මාණය කරන්න කියලා. අපිත් එක්ක ගොඩක් දේවල් කතා බහ කරා වූ ඔහුට සහයෝගයක් දෙන්න, ඔහුත් එක්ක කතා බහ කරන්න ඔබට හොඳ වටිනාකමක් දෙයි ඔබ ළඟ තියෙන කාසියට නෝට්ටුවට. ඒක බය නැතුව අපිට පැහැදිලිව කියන්න පුළුවන්. තවත් හිත ඉන්න දෙයක් නැහැ. පුළුවන් තරම් මේ තිරයේ දිස් වෙන නම්බරයකට කතා බහ කරන්න. මේ යටින් දිස් වෙන නම්බරයකට කතා බහ කරන්න ඕනේ. ඉතින් මේ BC collection කියන ආයතනයට ඔබ කතා බහ කරන්න. ඒතර ඔවුන් එක්ක ඒ දේවල් විස්තරාත්මකව ඔබට පැහැදිලිව කතා බහ කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි යක්කුල රාවණා channel එකත් එක්ක අවුරුදු 5ක් එකතු වෙලා හිටපු ඔබට වැදගත්ම කියන වීඩියෝ එක තමයි මේක. ඉතින් අපි හිතුවා ඔබට ඔබ අවශ්‍යම කරපු ඒ ඔබට ගැළපෙනම වීඩියෝ එක අපි ගෙනාවොත් හොඳයි කියලා. ඉස්සරහටත් මේ වගේ
කාසි නෝටු මිලදී ගන්න ඒ කලෙක්ෂන් එකතු කරන පුද්ගලයන්ව ඔබට පැහැදිලිව හරියට කන්ටැක්ට් කරලා දෙන්න අපි උත්සාහ කරනවා. ඔබට සමහරක් වෙලාවට ඔබගේ ළඟ තියෙන නෝට්ටු වෙන්න පුළුවන්, කාසි වෙන්න පුළුවන්, ඒ දේවල් විකුණ ගන්න අවශ්‍ය කරනවා නම් අනිවාර්යයෙන්ම මේ BC කලෙක්ෂන් කියන ඒ ආයතනයට කතා බහ කරන්න. ඒ වගේම ඔබට ඒ අවශ්‍ය කරන කෙනෙකුට හිතන්න පුළුවන් මටත් ආසයි මේ දේවල් එකතු කරන්න. හරි. ඒකටත් අපි උත්තරයක් හදලා තියෙනවා. ඒක තමයි ඔබට පුළුවන් අපිව කන්ටැක්ට් කරගන්න. ඒ කන්ටැක්ට් කරගන්න එක හරහා ඔබට පුළුවන් මේ දේවල් ඔබට මිලදී ගන්න කොහොමද කියලා. හැබැයි සාධාරණ මිලකට ඔබට අවශ්‍ය කරන දේවල් හරි විදිහට තමයි අපි ඒ දේවල් ලබා දෙන්න උත්සාහ කරන්නේ. ඒ වගේම තමයි දැන් ඔබ ළඟ කාසියක් තියෙනවා වෙන්න පුළුවන්. ඔබ ළඟ නෝට්ටුවක් තියෙනවා වෙන්න පුළුවන්. එතකොට මේ නෝට්ටුව කාසිය කොහොමද මිලදී ගන්නේ සහ විකුණන්නේ කියලා ඔබට ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඔබට කරන්න තියෙන එකම දේ තමයි මේකේ ෆොටෝ එකක් අරගෙන ඉවරලා මේ තියෙන WhatsApp නම්බර් එකට දාන්න. WhatsApp නම්බර් එකට දාලා ඔහුගෙන් අහන්න මේකට මොන වගේ මුදලක්, මේකට මොන වගේ වටිනාකමක් ඔබට දෙන්න පුළුවන්ද කියලා. එතකොට ඔහු කියයි මට මේක මේ තරම් වටිනවා. මට මේ වගේ මුදලක් මේකට වැය කිරීමේ හැකියාව තියෙනවා කියලා ඔබත් එක්ක පැහැදිලි ඔහු කතා බහ කරයි. අධ්‍යාපන කටයුතු සඳහා වෙන්න පුළුවන් සහ විවිධ රිසර්ච් සඳහා වෙන්න පුළුවන්. ඔහු ඒ දේවල් එකතු කරන්නේ අනාගත පරපුර උදෙසා තමයි. ඒක ගොඩක් වටිනවා. ඉතින් ඒ දේට අපිටත් දායකත්වය ලබා දෙන්න පුළුවන් නම් ඒක ඊටාම මහඟු කාර්යයක්. සමහරක් විට ඔබට මේ වෙනකොට අවුරුදු 50ක් 60ක් 70ක් 80ක් වෙනවා වෙන්න පුළුවන් මේ වීඩියෝ එක බලන ඔබට. ඔබ ළඟ තියෙන දේවල් ඔබ ඔය විදිහටම තියාගෙන හිටියොත් එහෙම තව අවුරුදු 5 10ක් යනකොට ඔබ ජීවිතයෙන් යන්න පුළුවන්. හැබැයි මේ වටිනා කියන දේවල් ඒ ඉතිහාසය තව කෙනෙකුට දායාද කරන්න පුළුවන් නම් ඒක මහඟු කාර්යයක් හැටියට අපි දකිනවා. ඉතින් ඔබට පුළුවන් නම් ඔහුත් එක්ක කතා කරන්න. ඔබට පුළුවන් නම් ඔහුට මේ දේවල් ලබා දෙන්න. ඔබට අවශ්‍ය කරන මුදල් ඔහුගෙන් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අද දවසේ වීඩියෝ එක හොඳ නම් අනිවාර්යයෙන්ම like කරන්න, comment කරන්න, share කරන්න, sub එකක් දෙන්නත් අමතක කරන්න එපා. අපි අදට ගිහිල්ලා එන්න. Okay. Thank you.